හරි. අපි අර සංඛ්‍යානේ මේ මාතය කියන එක ගැන කතා කරන්න යන්නේ. මාතය ගැන කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් ආපු පාස් සියලු ප්‍රශ්න ඉවර කරගෙන යනවා. මාතය කියලා කියන්නේ වැඩි වාරයක් කෙදෙන්නා වූ දත්තය. දැන් අපිට සාමූහික දත්ත කුලකයක් දුන්නොත් එහෙම ඒ මාතය හොයාගන්න ක්‍රමයක් තියෙනවා. සාමූහික දත්ත කුලකයක් දුන්නොත් මාතය හොයාගන්න ක්‍රමයක් තියෙනවා. අසමහිත දත්ත කුලකයක් දුන්නොත් ඒ මාතය හොයාගන්නේ වැඩි වාරයක් කෙදෙන දත්තය අපිට පේන දෙනවා. හරි. හැබැයි සාමූහික වගුවක් ආකාරයෙන් දුන්නොත් ඒවා අපිට මාතය හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මම ඒකට ගන්නවා අපි ඉගෙන ගන්නවා මේ ජාල රේඛය ගැන. සාමාන්‍ය ලබන්නේ ජාල රේඛය ගැන අපි ඉගෙන ගන්නවා. ජාල රේඛයේ මත මම ගත්තොත් එහෙම දැන් මාතය වැඩි වාරයක් කියලා දත්තර අදාළ බහුව අවශ්‍ය තියෙන විදිහට මෙතනට කලින් එක ඊට පස්සේ එක ඔය විදිහට අනිවාර්යයෙන්ම සංඛ්‍යාතයේ මාත පන්ති අදාළකේ ජාල රේඛයේ බහුවශ්‍ය උසින් වැඩි. එතකොට මාත පන්ති කියන්නේ මාත පන්තියට දාලා අවශ්‍ය නැහැ මේ තියෙන්නේ. එහෙනම් මෙතනට අදාළ ඒ අගේ x නම් මම කියන්න කවුද x කියලා කියන්නේ කියලා. අපි ගත්තොත් එහෙම මේ මාතය කියන එක තියෙන තැන හොයාගන්න වෙන්න තියෙනවා. මේ ශීර්ෂයයි මේ ශීර්ෂයයි යා කරනවා. මේ ශීර්ෂයයි මෙතන ශීර්ෂයයි යා කරනවා. එහෙනම් මෙතන තමයි මාතය කියන දත්තේ තියෙන්නේ. මෙතන තමයි මාතය තියෙන්නේ. මේක තමයි මාතය. එහෙනම් මෙන්න මේ කුඩා කොටස ඩෙල්ටා x නම් එහෙනම් මාතය කියන්නේ දැන් x කියන්නේ මේ ටිකනේ. එහෙනම් මේ දක්වාම වන දත්තේ වෙන්නේ x. ඒක පන්ති වාන්තර වගේ ගන්න පුළුවන්. එහෙනම් මාතය කියලා කියන්නේ මොකද්ද? x ධන ඩෙල්ටා x කියන එක. දැන් ඩෙල්ටා x කියන එක නම් හොයාගන්නවා ක්‍රමයේ කියලා දෙන්නම්. පන්තියක තරම මම ගත්තොත් එහෙම c නම් මෙන්න මේ වෙනස ඩෙල්ටා f 1 කියලා ගන්නවා. සංඛ්‍යා දෙකේ වෙනස. ඒ කියන්නේ මාත පන්තිවල සංඛ්‍යාකයේ සංඛ්‍යාතයේ කණයේ සංඛ්‍යාතයේ වෙනස. මම මේක දාගන්න ඩෙල්ටා f 2 කියලා. හරි. එහෙනම් බලා ගන්න ඒක හොයාගන්න විදිහ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මේ පාඩ කරන ත්‍රිකෝණයයි මේ පාඩ කරන ත්‍රිකෝණයයි සලකන්න. ඔය ත්‍රිකෝණ දෙක සලකන්න යන්නේ. මේ ත්‍රිකෝණය මෙන්න මේ ටික තමයි එතකොට ඩෙල්ටා x කියන්නේ. එහෙනම් මේ ටික කීයද? සීරින ඩෙල්ටා x. සීරින ඩෙල්ටා x. මේ ත්‍රිකෝණ දෙකේ සමරුපීතාවය සලකන්න යන්නේ. ඒ ත්‍රිකෝණ දෙකේ ඩෙල්ටා x බෙදීම සීරින ඩෙල්ටා x. මේ ත්‍රිකෝණයේ මේ උසයි මේ ත්‍රිකෝණයේ මේ උසයි අනුපාතය සමානයි. මේ ත්‍රිකෝණයේ මේ උස බෙදීම මේ ත්‍රිකෝණයේ මේ උස. සමරුපීතාව. ඩෙල්ටා f එක යට ඩෙල්ටා f දෙක. ඒක සමරුපීතාවය එක. ඔතනින් මට පුළුවන් හොයාගන්න ඩෙල්ටා x කියන්නේ. ඩෙල්ටා x අරස්ම කරා නම් හරි. ඩෙල්ටා x වාරයක් ඩෙල්ටා f2 සමානයි සීරින් ඩෙල්ටා x වාරයක් ඩෙල්ටා f1. මෙතනින් එනවා අරවා ගන්න අවශ්‍ය ඩෙල්ටා x කියන එක. ඩෙල්ටා x පදේ මෙහෙට ගෙන. මෙයා මේකෙන් වැඩි කරාම ඩෙල්ටා x පදේ මෙහෙට ගෙනාවා. ඩෙල්ටා f1 ඩෙල්ටා f2 එකවර ආනකට ගන්න පුළුවන්. සමානයි c ඩෙල්ටා f1. හරි. ඔතනින් එනවා අපිට ඩෙල්ටා x කියන්නේ c. නැත්නම් c වෙනම ලියාගමු. ඩෙල්ටා f1 යට ඩෙල්ටා f1 ධන
delta F2 වාරයක් c. ඔන්න delta x වර්ග. එහෙනම් මාධ්‍යය කියන්නේ මොකක්ද? එහෙනම් මාධ්‍යය කියලා කියන්නේ x ධන delta x. මම x කියන්නේ කවුද කියලා කියනවා. x ධන delta x කියලා කියන්නේ delta f1 delta f2 ධන delta f1 වාරයක් c. මෙන්න තියෙනවා අපි කිසියම් සාමූහික දත්තකලකයක මාත්‍රය හොයාගන්න විදිය. මම උදාහරණ ගන්න කරලා පෙන්නන්නම්. ඔය කියන්නේ අපි සාමූහික දත්තකලකයක් සඳහා මාත්‍රය හොයාගන්න විදිය. හරි. මේක ලොකුවට අඳගෙන ලියාගන්න. හරි. ප්‍රතින මාධ්‍ය අපි ඔතනින් පස්සේ විභාගවල 2020 සංඛ්‍යානයන සම්බන්ධයෙන් අපු ගාන කරගෙන යනවා. සංඛ්‍යානය 2020 බලමු. ඒ ගාන කියන්නේ මේ වගේ දෙයක්. 2020 එක්තරා කර්මාන්ත ශාලාවක සේවකයන් 100 දෙනෙකු තම නිවසේ සිට ගෙන්නා සේවා ස්ථාන ගමන් කිරීමට ගතවන කාලය මිනිත්තු වලින් දක්වා ඇත. ඒ කියන්නේ මේක බලන්න මෙතන මුලින්ම තියෙන කාලය දවසේ සේවකයන් ගන්න සේවකයන් ගණන ඒක සංඛ්‍යාවක් කියනකොට ගන්න යන්න අපිට දැන් එයාලා කියන අපිට කාලය මේ තුලින් දැන් ඒගොල්ලෝ මිනිත්තු 0.24 කාලයක් ගන්න සේවකයෝ 10 දෙනෙක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වේගවත්. ඉක්මනට එනවා ඒගොල්ලෝ. මිනිත්තු 20ක් 40ක් කාලයක් වැය වෙන සේවකයෝ 30 දෙනෙක්. මිනිත්තු 40ක් 60ක් වන සේවකයෝ 40 දෙනෙක් ඉන්නවා. සේවා ස්ථානයට එන්න මිනිත්තු 60ක් 80ක් අතර යන සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. මිනිත්තු 80ක් 100ක්. ඒ කියන්නේ ගොඩක් දුරින් ඉන්න කට්ටිය වෙන්නේ නැති මේගොල්ලෝ. සේවා ස්ථානයට එන්න මිනිත්තු 10ක් යනවා. මේ සේවකයන් 10 දෙනෙක් ඉන්නා මිනිත්තු 80යි 100යි අතර කාලයක් ඒගොල්ලෝ ගන්නවා සේවා ස්ථානයට එන්න. මේ ව්‍යාප්තියේ මධ්‍යයන්යේ සම්මත අපගමනයේ මාත්‍රය. හරි. මොකද මධ්‍යයේ තීරුව ගාගන්න. මධ්‍යයේ තීරුව ගාගන්නේ කොහොමද? මධ්‍යයේ තීරුව ගාගන්නේ අපි පන්ති ප්‍රාන්තර පාවිච්චි කරලා. පන්ති ප්‍රාන්තර තීරුව පාවිච්චි කරලා මධ්‍යයේ තීරුව ගාගන්න ඕනේ. බලන්න. මේ එකතු කරලා දෙකෙන් බෙදලා. එකතු කරලා දෙකෙන් බෙදලා. මධ්‍යයේ ගන්න එකතු කරලා දෙකෙන් බෙදලා. 50. 88 කියන්නේ 100ක්. 100 එතනින් යනවා. තමයි. එන්නේ 90යි. මධ්‍යයේ ගහගත්තා. පන්තියේ තරම කීයද? 20යි. හැම පන්තියකම තරම 20යි. වෙනස 20යි. හරි. දැන් ඊට පස්සේ එයාලා කියනවා මේකේ මධ්‍යයන්ය. මධ්‍යයන්ය ගන්න නම් අනිවාර්යයෙන්ම fx තීරුව ගහන්න ඕනේ. fx තීරුව ගහන්න ඕනේ. fx තීරුව නම් බැරි වෙනවනේ ලොකු වගයක් දෙන්නේ ඒක. කියන්නේ මෙතන ගුණ කරනවා මෙතන 900යි මෙතන එනවා 2000යි එහෙම අගේනුත් දෙනවා. හරි. දැන් මෙතන සම්මත අපගමනයේ විචලිතය වගේ ගන්න කියනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. සම්මත අපගමනය ගන්න කියනවා කියන්නේ fx වර්ග තීරුව අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ නිසා හොඳම දේ තමයි මේකට y තීරුවක් ගහගෙන ඉන්නේ. y තීරුව ගහගෙන ඉන්නේ. හරි. අපි ආදේශයක් දාගන්න මෙන්න මෙහෙම. y කියන්නේ x වෙන a වෙදී b දාන්න.
අපි ඒ වලට ගාව මේ මැද තියෙන මාක් කරගෙන 50 වගේ හොඳයි නේද? B වලට ගාව B මේ හැම එකක්ම යන්නේ බලන්න 20න් 20. හරි. අපි B වලට ගමු හැම එකම බෙදෙනානේ B වලට 10 ගමු. හරි. B වලට 10 ගමු. එහෙනම් මෙතනට දාලා ගියොත් 50න් 50 කිය ගමන් මෙතන බිඳුවක් කරනවා. 70න් 50 20යි. 20 10න් බෙදුවා වෙන්නේ මේ අතර වෙනස වෙලා අපිට ඕන නම් ඒවා ගත්ත හැකියි. 20ක් ගන්න පුළුවන් වෙනස යනවා. 20ම ගමු B වලට ප්‍රශ්නයක් නැහැ. 70න් 50ක් ගියාම 20යි. 20 20න් බෙදුවාම 1යි. 90න් 50ක් ගියාම 40යි. 40 20න් බෙදුවාම 2යි. 30න් 50ක් ගියාම ඍණ 20යි. 20න් බෙදුවාම ඍණ 1යි. එතන 10 දාන්න. 10න් 50 ඍණ 40යි. 20න් බෙදුවාම ඍණ 2යි. ඊට පස්සේ දැන් ගහන්න fy තීරුව. fy තීරුව. මේකෙන් ඍණ 20යි. ඍණ 30යි. බිඳුවයි 10යි 20යි. ඔතනින් පස්සේ ගන්න මේක. මේ ඍණ 20ක් කියන්නේ. ඊට පස්සේ fy වර්ග ගන්න. fy වර්ග තීරුව ගන්න වෙනවා. දැන් ඒක ගන්න ලේසියි ප්‍රශ්නයක් නැහැ. කලින් fx වර්ග ගන්න ගියාම ලොකු වගේ යන්නේ. මේ දෙක පුර කරන්න. 40යි 30යි බිඳුවයි 10යි 40යි. එතන එකතු වෙයි. එතන එකතු වෙනවා 40 වතුනන්නේ තියෙන්නේ 120යි. හරි. දැන් අපිට පුළුවන් මේකට අදාළ සේවකයන් ගානක් අපි දාගෙන සේවකයෝ ඉන්නවා මෙතන 40යි 100ක් ඉන්නවා. සේවකයෝ 100යි. දැන් අපිට මධ්‍යස්ථය විචලතාවයේ සම්මත අපගමනේ හැම එකක්ම හොයා ගන්න පුළුවන්. වගුව ගොඩක් ලොකුට අඳා ගන්න උලක් යන උලක් ලියා ගන්න පොතේ ලියා ගන්න. හරි. එතනින් මම ගත්තොත් එහෙම y ගේ මධ්‍යස්ථය කියන්නේ සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා fi yi යට සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා fi කියන එක. එතන එනවා y වා සමානයි ඍණ 20 බෙදීම 100 කීයක් දෙන්නේ? y වා කියන්නේ ඍණ 0.2. එහෙනම් අර අපි දන්නවා සූත්‍රයක්. y bar සමානයි x bar ඍණ a බෙදීම b. එහෙනම් අපිට එනවා මෙතනින් x bar සමානයි a ධන by bar. ඔතනින් a කියලා කියන්නේ කොච්චරයිද? 50යි. මෙයා y bar කියන්නේ ඍණාගයක් නෑ. එතකොට 20 වාරයක් ඍණ 0.2. ඒ කියන්නේ x bar සමානයි කොච්චරක් එනවද? 46ක් එනවා. x bar කියන්නේ 46යි. එහෙනම් දැන් අපිට සම්මත අපගමනය කියන එක හොයාගන්නත් පුළුවන්. x bar කියන්නේ 46යි. දැන් එහෙනම් අපි හොයාගමු මේකේ විචලතාවය හොයලා විචලතාවය. මම ගත්තොත් s වර්ගයේ y තමයි හොයාගෙන ඉන්නේ මුලින්ම විචලතාවය. i සමාන 1 ඉඳන් n දක්වා fi yi ගේ වර්ගය බෙදීම i සමාන 1 ඉඳන් n දක්වා fi ඍණ y වාගේ වර්ගය. විචලතාවයේ සූත්‍රය තමයි ඔය තියෙන්නේ. fi yi ගේ ඔක්කොම 120යි. බෙදීම 100යි. y bar වලට ආවේ මෙන්න මේක. ඍණ 0.2. ඕකේ සම්පූර්ණ වර්ගය.
එතනින් යනවා 1.2 ඍණ මේකේ වර්ගය. මේකේ වර්ගය කියන්නේ 0.04යි නේද? එතකොට එනවා 1.6ක් යනවා. මෙන්න තියෙනවා ෆයිගේ විචලතාවය. මේක මතකද ගන්න මෙහෙම ගත්තා. s වර්ගය x කියන්නේ b වර්ගයේ s වර්ගයේ y කියලා. b වර්ගය කියන්නේ 20 වර්ගය 400යි වැඩි කිරීම මේක 1.16. මෙතනින් යන අපිට උත්තරයක් කීයද? 4යි 464ක් යනවා. x ගේ විචලතාවය 464ක් යනවා. එහෙනම් සම්මත අපගමන යන්නේ. සම්මත අපගමනය ගන්න මේකේ වර්ගමූලය අනිවාර්යයෙන්ම ගන්න අවශ්‍යයි. හරි. බලන්න. එහෙනම් මධ්‍යන්නේ කියලා මේ ටික ලියාගෙන ඊට පස්සේ විචලතාවය කියලා මෙතනින් පස්සේ ටික ලියන්න. හරි. මම ඊට පස්සේ සම්මත අපගමනය මෙහෙම හොයන්න යන්නේ. සම්මත අපගමනය කියලා කියන්නේ s x. ඒ කියන්නේ මේකේ වර්ගමූලයනේ. මේකට එනවා අපිට උත්තරය 464 වර්ගමූලය 21.54. හරි. ඔන්න අපි සම්මත අපගමනයක් දෙවුවා. ඔතනින් පස්සේ හොයාගන්න අවශ්‍යයි මාතය හොයාගන්න සූත්‍රය. මාතය හොයාගන්න මෙන්න x ධන delta f1 ධන delta f2 වාරයක් c නේ. මාතය කියලා කියන්නේ මේකේ බලන්න මාත පන්ති. මෙන්න මාත පන්ති. x කියන්නේ 40ට. මාත පන්තියේ පළමු වගේ. f1 කියලා කියන්නේ මෙන්න මේ වෙනසට. 10. 40 තියක්. කලින් එකේ සංඛ්‍යා දෙකේ වෙනස. f2 කියලා කියන්නේ delta f2 කියන්නේ මේ වෙනසට. ඒක ඇවිල්ලා 30යි. එහෙනම් උතනින් යනවා මාතේට 40 ධන delta f1 කියන්නේ 10යි. 10 ධන delta f2 කියන්නේ 30යි. වාරයක් පන්තියක තරම කීයද? 20යි. පන්තියක තරම 20යි. 40 ධන 10 වැඩි කිරීම 20 බෙදීම 40 කියලා දෙන්නේ 200 බෙදීම 40 කියන්නේ 5යි 45ක් වෙනවා. ඔන්න දෙනවා මාතේ. ඉතින් 2020 ආපු සංඛ්‍යාන සම්බන්ධ ගාන. ඔය තියෙන්නේ මාතේ